ආයුබෝවන්. ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ අපි Student of the World කියන වෙබ්සයිට් එක භාවිතා කරලා වෙබ්සයිට් නිර්මාණය පිළිබඳව ඉගෙන ගන්න පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයගොල්ලන්ට කලින් ලියා ගන්න හරි නෝට්පෑඩ් එක සේව් කරගන්න හරි කියපු රෙෆරන්ස් නම්බර් එක භාවිතා කරලා අපි කොහොමද මෙතනට ඇතුල් වෙන්නේ කියන එක ගැන. ඒ කියන්නේ Student of the World කියන වෙබ්සයිට් එකට අපි ඇතුල් වෙන්නේ කොහොමද මේ රෙෆරන්ස් නම්බර් එක භාවිතා කරලා. ඉතින් මම මුලින්ම අපේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඕපන් කර ගන්නවා. මම අද භාවිතා කරන්නේ Google Chrome. ඉතින් ඔන්න මම Google Chrome එක ඕපන් කරගත්තා. දැන් මම මෙතන search bar එකේ Student of the World කියලා ටයිප් කරනවා. එතන පළවෙනියට තියෙන link එකෙන් මම වෙබ්සයිට් එක ඕපන් කරගන්නවා. එතනින් blogs කියන ටැබ් එක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ තැනකට එනවා. එතන තියෙනවා create your website on blockcity.info කියලා. මම ඒක මත ක්ලික් කරනවා. දැන් අපි මේ වගේ තැනකට එනවා. අපි මෙතනදී ඕගොල්ලන්ට පේනවා ඉහළ කෙළවරේ තියෙනවා search reference කියලා. ඉතින් අපි එතන අපේ reference number එක type කරගන්න ඕනි. මම දැන් මේ විදියට එතන ඉස්සරහින් තියෙන කොටුවේ reference number එක type කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ලියාගත්ත reference number එක මෙතන type කරලා OK බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ අපි මේ වගේ තැනකට එනවා. මෙතන පහළ කොටුව ඇතුලේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ නම පෙන්නනවා. ඔයාලා ඒක මත ක්ලික් කරන්න. ඊට පස්සේ අපි එන්නේ මේ වගේ තැනකට. මෙතනදී අපි අපේ වෙබ්සයිට් එකේ පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න ඕනේ. මම දැන් වෙබ්සයිට් එකේ පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ එතන ඉස්සරහින් තියෙන enter කියන බටන් එක උඩ ක්ලික් කරනවා. එහෙමත් නැත්නම් enter බටන් එක ප්‍රෙස් කරනවා. දැන් අපි මේ වගේ තැනකට එනවා. මෙතන තියෙනවා click here to add some text or picture in this frame කියලා. මම ඒක උඩ ක්ලික් කරනවා. දැන් එන්නේ අපි මෙන්න මේ වගේ තැනකට. මෙතනදී තමයි අපි අපේ වෙබ්සයිට් එක නිර්මාණය කරන්නේ. ඊළඟ වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කරමු.